සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට ඉතින් අද අපි කතා කරන්න යන්නේ WWE Crown Jewel event එක ගැන. ඉතින් ඔයාලා දන්නවා ඒක ඔක්තෝබර් මාසේ 11 වෙනිදා ඒ රටින් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව රටේ මේ ආරම්භ වෙනවා කියලා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන් 12 වෙනිදා ඔක්තෝබර් 12 වෙනිදා අපේ රටේ වෙලාවෙන් 2:30ට වගේ. Netflix ගිණුමක් තියෙන අයට ඉතින් ඒක live නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මට වැඩි කතා ගන්න දෙයක් නැහැ. අද මම කරන්න යන්නේ Crown Jewel match වලේ match set එකේ prediction video එක. එහෙනම් වැඩි කතා නැතුව අපි prediction එකෙන් set වෙමු. Acknowledge me. ඉතින් guys මම හිතන විදිහට මේ match එක win කරොත් win කරන්නේ Cody Rhodes. මොකද Seth Rollins මේ විදිහට Roman Reigns එක්කයි Jey Uso වල tribal family එකත් එක්ක පොඩි rival එකක් බොහෝ දුරට create කරන්න පුළුවන් Survivor Series match එක ගෙනියන්න ඕන හින්දා ඒ හින්දා මට හිතෙනවා match එක මැද්දට පැනලා මොකක් හරි විනාශයක් කරන්න පුළුවන්. ෂුවර් නෑ කරත් නැතත් මේ match එක දිනන්නේ Cody Rhodes කියලා මම predict කරනවා. මං හිතනවා guys මේ match එක John Cena බොහෝ දුරට win කරයි. මොකද ගිය සැරේත් Brock Lesnar ගේ match එකේදී WrestlePalooza වල John Cena හොඳටම කෑවා. ඉතින් මේකෙවත් එයාට පොඩි දෙයක් කරන්න chance එකක් දෙමු. මොකද Logan Paul ලා John Cena පැරැද්දුවා. Brock Lesnar ගෙන් නම් කෑවා. AJ Styles ගේ ඊළඟ අවුරුද්දේ retirement tour එක බොහෝ දුරට තියෙයි. ඉතින් ඒ හින්දා මං හිතනවා මේ match එක John Cena win කරයි කියලා. දෙන්නගේ rival එක ඒ කාලේ ගියා. John Cenaට respect එකක් දෙන්න මේ match එක බොහෝ දුරට win කරන්න ඕන. මොකද කලින් එකේ Brock Lesnar ගෙන් කෑවා. ඒ හින්දා මම කියනවා මේ match එකේ John Cena win කරයි කියලා. ඉතින් guys මේ match එකේ නම් මම win කරනවට ආස Stephanie. ඒත් මට හිතන විදිහට මේක දිනන්නේ Tiffany කියන එක්කෙනා. අර Tiffy කියලා කියමු. මොකද දෙන්නගේම නම් එක වගේ හින්දා Tiffy කියන එක්කෙනා තමයි දිනන්නේ. Stephanie කියන එක්කෙනා පරිදි බොහෝ දුරට හැබැයි මම කැමති එයා දිනනවා නම් මේ match එක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එකේ අර වැඩි දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රෙඩික්ෂන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේකේ මැච් එක ටිෆනි දිනී කියලා. ටිෆි දිනී කියලා මම ප්‍රෙඩික්ට් කරනවා. මේ මැච් එකේ Kabuki Warriors vs Rhea Ripley Io Sky තමා මම හිතන විදිහට මැච් එක. මම මේක ප්‍රෙඩික්ට් කරන්නේ Kabuki Warriors දිනයි කියලා බොහෝ දුරට. අර දෙන්නගේ අතින් මොකක් හරි අඩුපාඩුවක් වෙලා මැච් එක මේ වෙන විදිහට මොන හරි වෙයි ෂුවර් නෑ. කොහොම හරි මම ප්‍රෙඩික්ට් කරන්නේ Kabuki Warriors දිනයි කියලා. හරි guys ඉතින් ඕක තමා මගේ Crown Jewel 2025 match card prediction එක. මොකක් හරි අපිට surprise එකක් Triple H බොහෝ විට දෙන්නත් පුළුවන්. ඉතින් මේ ටික තමයි මම හිතන්නේ නිල වශයෙන් දැනට මේ ඒ කියන්නේ නිල වශයෙන් තහවුරු වෙලා තියෙන match ටික. ඉතින් guys මේ වගේ වීඩියෝ බලන්න දිගටම channel එකත් එක්ක set වෙලා ඉන්න. subscribe කරලා share කරලා like කරලා තියාගන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.